ආයුබෝවන්. පෘථිවියේ ගුවන් යානා අතුරුදහන් වන ගිනි කන්දක් නොමැතිව ගංගා උතුරන සහ සතුන් ගල් බවට පත්වන ස්ථාන ඇති බව මම ඔබට පැවසුවහොත් කුමක් කළ යුතුද? නැහැ, මේ විද්‍යා ප්‍රබන්ධයක් නොවේ. ඒ අපේ ලෝකයයි. අද අපේ අරමුණ තමයි විද්‍යාත්මක අවබෝධයට අභියෝග කරන සැබෑ ස්ථාන ගවේෂණය කිරීම. විද්‍යාව බොහෝ දේ පැහැදිලි කළත් සමහර ස්ථාන තවමත් අභිරහස් ලෙස පවතින අතර පිළිතුරු වලට වඩා ප්‍රශ්න ඇති කරනවා. අංක 1 බර්මියුඩා ත්‍රිකෝණය. ස්ථානය මියාමි, බර්මියුඩා සහ පුවර්ටෝ රිකෝ අතර. අභිරහස තමයි නැව් සහ ගුවන් යානා අතුරුදහන් වීම. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මීතේන් වායු පිපිරීම්, රළු තරංග, චුම්බක විෂමතා සහ මානව දෝෂ අනපේක්ෂිත කාලගුණය මේට හේතු වෙන බවයි. නමුත් සියලු සිදුවීම් වලට ගැළපෙන තනි පැහැදිලි කිරීමක් නැහැ. සමහර නැව් පැහැදිලි අහස සහ සන්සුන් මූදේ අතුරුදහන් වෙනවා. ප්‍රශ්නය තමයි අනිකුත් සාගර කලාප වලට වඩා මේ අතුරුදහන් වීම නිතර සිදුවෙන්නේ ඇයි කියලා. අංක 2 යක්ෂයාගේ කේතලය. එහෙමත් නැත්නම් ඩෙවිල්ස් කෙටල්. ස්ථානය තමයි මිනසෝටා, ඇමරිකා එක්සත් ජනපදය. අභිරහස ලෙස හඳුන්වන්න පුළුවන් දිය ඇල්ලක් බෙදී යනවා. එක් පැත්තක් ගලාගෙන යනවා. අනෙක් පැත්ත සිදුරක් තුළට අතුරුදහන් වෙනවා. ඩයි පරීක්ෂණ, GPS ට්‍රැකර් යොදාගෙන විද්‍යාඥයන් උත්සාහ කරලා තියෙනවා මේ පිළිබඳ සොයාගන්න. නමුත් ඒ සියල්ල අසාර්ථක වෙලා තියෙනවා. න්‍යායන් විදිහට සමහර විට භූගත ගංගා පද්ධතියක් තිබිය හැකි නමුත් ඒ පිළිබඳ ඔප්පු කරගෙන නැහැ. ප්‍රශ්නය තමයි ඒ ස්වභාවික භූගත ජලාපවාහනයක්ද එහෙම නැත්නම් වඩාත් අසාමාන්‍ය දෙයක්ද කියන එක. අංක 3 නස්කා රේඛා. ස්ථානය දකුණු පේරු. අභිරහස තමයි ඉහළින් පමණක් පෙනෙන දැවැන්ත පුරාණ චිත්‍ර. විද්‍යාත්මක අදහස් විදිහට ආගමික හෝ තාරකා විද්‍යාත්මක අරමුණු වාරිමාර්ග සිතියම් හඳුනා දෙන්න පුළුවන්. අභියෝගය තමයි ගුවන් දර්ශනයක් හෝ නවීන මෙමළම් නොමැතිව ඒවා එතරම් නිවැරදිව නිර්මාණය කළේ කොහොමද කියන එක. තාපාංක ගඟ. ස්ථානය ඇමසන් වැසිවනාන්තරය, පේරු. අභිරහස තමයි ජල උෂ්ණත්වය උතුරා යාමට ආසන්න වන අතර සතුන් ෂණිකව මරා දැමීම. විද්‍යාත්මක කුතුහලය තමයි අසල ගිනි කන්දක් නොමැතිව ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ කොහොමද කියන එක. ප්‍රශ්නය තමයි ගිනි කඳු නොවන කලාපයක මෙතරම් දැඩි තාපයක් ඇති වෙන්නේ කොහොමද කියන එක. අංක 5 නට්‍රෝන් විල. ස්ථානය ටැන්සානියාව. අභිරහස තමයි එයට වැටුණු සතුන් කැල්සියම් කරණය වීම. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඉහළ pH අගය සහ උෂ්ණත්වය ජලයේ සෝඩියම් කාබනේට් සහ නට්‍රෝන් මේට හේතුවක් වන බව. නමුත් සංරක්ෂණ බලපෑම එතරම් සවිස්තරාත්මක හා වේගවත් වන්නේ කෙසේද කියන එක තවමත් අභිරහසක්. සාරාංශයක් විදිහට බැලුවම මෙම ස්ථාන අපට මතක් කර දෙන්නේ පෘථිවිය තවමත් රහස් තබා ඇති බවයි. අභිරහස විද්‍යාව මෙහෙයවනවා. නොදන්නා දේ අපව කුතුහලයෙන් සහ සෙවීමෙන් තබා ගන්නවා. මෙම ස්ථාන සංචාරක මිත්‍යාවන් පමණක්ද? සමහර කතා අතිශයෝක්තියට නැන්විය හැකි නමුත් මෙම ස්ථාන බොහෝමයක් විද්‍යාත්මකව අධ්‍යයනය කර ඇත. නමුත් සෑම විටම පැහැදිලි කර නොමැත. විද්‍යාව තවමත් ඒවා විසඳා නැත්තේ ඇයි? සමහරක් ප්‍රවේශ වීමට අපහසුයි, අරමුදල් නොමැතිකම හෝ පවතින මෙවලම් සහ න්‍යායන් ප්‍රතික්ෂේප කිරීම විද්‍යාව තවමත් පරිණාමය වෙමින් පැවතීම හේතු විදිහට දක්වන්න පුළුවන්. අද්භූත බලවේග සම්බන්ධ වෙන්න පුළුවන්ද? විද්‍යාව නිරීක්ෂණය කළ හැකි සාක්ෂි මත රඳා පවතිනවා. නමුත් දත්ත එකතු නොවන විට මිනිසුන් බොහෝ විට මිත්‍යාවන් හෝ විකල්ප පැහැදිලි කිරීම ලෙස බලනවා. අකණ්ඩ පර්යේෂණ තියෙනවද? ඔව්. විශේෂයෙන් නස්කා රේඛා සහ බොයිලින් ගඟ වැනි ස්ථානවල නව තාක්ෂණය කවදා හෝ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ ඔබගේ අදහස් මොනවද? මේ දේවල් වල ඇත්ත නැත්ත පිළිබඳව ඔබගේ අදහස් මොනවද?
ඉතින් ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්න. වාහනයක් ගන්නයි විකුණන්නයි හදා ගන්නයි ඇඟිලි තුඩේ දුරින් ලංකාවේ තියෙන හොඳම තැන rapid.lk